කාලතුවක්කු ප්‍රහාරයක් කිව්වම අපේ මතකයට එන්නේ එක දිගට එල්ල කරන බෝම්බ වරුසාවක්. ඉලක්කේ වැරදිද්දී තව තවත් උණ්ඩ විදිමින් මුළු ප්‍රදේශයක්ම සුණු විසුණු කරන එක තමයි කාලතුවක්කු ප්‍රහාරයක සාමාන්‍ය ක්‍රමය. නමුත් එකම එක උණ්ඩයකින් සැතපුම් 31ක් ඈත තියෙන කුඩා ඉලක්කයක් වුණත් අඟලක්වත් වෙනසක් වෙන්නේ නැතිව විනාශ කරන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? අද අපි කතා කරන්නේ නූතන යුද පිටිය උඩු යටිකුරු කළ ලෝ බුද්ධිමත්ම කාලතුවක්කු උණ්ඩේ ලෙස සැලකෙන එක්ස්කැලිබර් M982 ගැන. මෙය නිකම්ම නිකං වෙඩි බෙහෙත් පුරවපු යකඩ කැබැල්ලක් නෙවෙයි. අහසේ සැතපුම් 31ක්. ඒ කියන්නේ කිලෝමීටර් 50ක් පමණ දුර සතුරාව සොයාගෙන යන ස්මාර්ට් අවියක්. සාමාන්‍ය කාලතුවක්කු උණ්ඩයක් ඉලක්කයෙන් මීටර 100 ගණනක් ඈතට වැටෙන්න ඉඩ තිබුණත් එක්ස්කැලිබර් උණ්ඩේ සතු නිරවද්‍යතාවය මවිත කරවන සුළුයි. මේ උණ්ඩේ ඇති සුවිශේෂී රහස වන්නේ එහි අන්තර්ගත GPS තාක්ෂණයයි. කාලතුවක්කු කටින් පිටවූ මොහොතේ සිටම මෙහි ඇති පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. එය තමන් යා යුතු නිවැරදිම මාර්ගය තත්පරයෙන් තත්පරය ගණනය කරනවා. උණ්ඩේ පිටිපස ඇති කුඩා පියාපත් වැනි වරල් ආධාරයෙන් අහසේදී තම ගමන් මග වෙනස් කර ගනිමින් හරියටම නියමිත ඉලක්කය මතට මෙය පතිත වෙනවා. මේ ස්මාර්ට් උණ්ඩේ උපත සිදුවන්නේ 90 දශකයේ අගභාගයේ වුවත් එහි සැබෑ දක්ෂතාවය ලොවටම පෙරුණේ 2007 වසරේදී. ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේදී මෙය මුල්වරට භාවිතා කළා. එහිදී සැතපුම් ගණනාවක් ඈත සිට එල්ල කළ ප්‍රහාරයකින් කිසිදු සිවිල් වැසියෙකුට හානියක් නොකර සතුරු ඉලක්කයක් ඍජුවම විනාශ කිරීමට මෙය සමත් වුණා. සාමාන්‍ය කාලතුවක්කු උණ්ඩයක් ගමන් කරන්නේ පරාවලයක මාර්ගයක වුණත් එක්ස්කැලිබර් උණ්ඩය අහසේ ඉහළටම ගොස් එතැන් සිට ඉලක්කයේ දෙසට ලිස්සා යාමක් සිදු කරනවා. මේ නිසාම සාමාන්‍ය උණ්ඩයකට වඩා වැඩිදුරක් ගමන් කිරීමටත් වැස්ස මීදුම වගේ ඕනම කාලගුණික තත්ත්වයක් යටතේ වුවත් ඉලක්කය සපුරා ගැනීමටත් මෙයට හැකියාව තිබෙනවා. මේ උණ්ඩය විශේෂ වෙන්නේ ඇයි? හිතන්න ජනාකීර්ණ නගරයක එක ගොඩනැගිල්ලක සතුරු මර්මස්ථානයක් තියෙනවා කියලා. සාමාන්‍ය කාලතුවක්කුවකින් ගැහුවොත් මුළු වීදියම විනාශ වෙන්න පුළුවන්. නමුත් එක්ස්කැලිබර් උණ්ඩයට පුළුවන් අහල පහල ගොඩනැගිලි වලට අවට සිටින සිවිල් වැසියන්ට හානි නොකර සතුරා පමණක් විනාශ කරන්න. අද වන විට යුක්‍රේන රුසියානු යුද්ධය වගේ වත්මන් ගැටුම්වලදී පවා එක්ස්කැලිබර් උණ්ඩය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඇමරිකාවේ එක්ස්කැලිබර් උණ්ඩයට අභියෝග කිරීමට රුසියාව සහ චීනයද තමන්ගේම උණ්ඩ නිපදවා තිබෙනවා. නමුත් ඒවා ක්‍රියා කරන්නේ වෙනස් ක්‍රමයකට. රුසියානු කැරස්නපෝල් හෝ චීන GP1 උණ්ඩයකට ඉලක්කය හඳුනාගන්නට නම් කවුරුන් හෝ සතුරා අසල සිට ලේසර් කිරණයක් ඉලක්කයේ මතට එල්ල කළ යුතුයි. එක්ස්කැලිබර් උණ්ඩයක් මිලෙන් අධික වුවත් එහි වාසිය තියෙන්නේ කාර්යක්ෂමතාවය තුළ. එක එක්ස්කැලිබර් උණ්ඩයක් හදන්න රුපියල් කෝටි 3කට වඩා වැඩි මුදලක් වැය වෙනවා. නමුත් ඉලක්කයක් විනාශ කරන්න සාමාන්‍ය උණ්ඩ 10ක් 20ක් අවශ්‍ය තැනට මේ එක උණ්ඩය ප්‍රමාණවත්. අතීතයේදී කාලතුවක්කු බලෑනියක් මුළු ප්‍රදේශයක්ම විනාශ කළත් අද එක්ස්කැලිබර් වැනි තාක්ෂණයන් නිසා එය ඉතා සියුම් ශල්‍ය කර්මයක් වැනි නිවැරදි ප්‍රහාර එල්ල කරන ඒකකයක් බවට පත්වෙලා තියෙනවා. යුද තාක්ෂණයේ මවිත කරවන සුළු දියුණුව පෙන්වන මේ ස්මාර්ට් උණ්ඩය නූතන යුද්ධේ තීරණාත්මක සාධකයක්. අහසින් වැටෙන ලේසර් කඩුවක් බඳු මේ එක්ස්කැලිබර් M982 ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.